හරි ඉතින් අද මම මේක කතා කරන්නේ කොහොමද ලංකාවේ ඔයාගෙම ඩ්‍රොප් ෂිපින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න කියලා ඩ්‍රොප් ෂිපින් බිස්නස් එකක් පටන් ගන්න කියලා කිසිම ආයෝජනයක් නැතුව. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඩ්‍රොප් ෂිපින් කියන එක ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ මොකක්ද right? ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ මොකක්ද? ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ මොකක්ද? and මොකක්ද කොහොමද මේක no money වලින් පටන් ගන්නේ? කිසිම ආයෝජනයක් නැතුව මේක කරන්නේ කොහොමද අපි තේරුම් ගන්න ඕනේ. right නේ? ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ අපි වෙන කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් වෙන ෂොප් එකක ප්‍රොඩක්ට් එකක් හරි වෙන සප්ලයර් කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැතුව ස්ටොක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැතුව. ඒ කියන්නේ ඒක ස්ටොක් එක ගන්න නැතුව අපි ඒක රීසෙල් කරන එකක් තමයි ඩ්‍රොප් ෂිපින් වල කරන්නේ. ඩ්‍රොප් ෂිපින් කියන වචනේ අපි ගොඩක් මාකට් කරලා තිබ්බට අපි දන්නවා eBay ඩ්‍රොප් ෂිපින් තියෙනවා Shopify dropshipping තියෙනවා ඔන්න ඔය වගේ dropshipping methods තිබ්බට අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම මේ dropshipping කියලා මේ මාකට් කරන්නේ රීසෙලින් කියන එක. ඒ කියන්නේ මොකද්ද? වෙන ස්ටෝර් එකක තියෙන item එකක් වැඩි price එකකට විකුණන එක තමයි මේ dropshipping වල අපි මේ හැමෝම කරන්නේ. ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕනේ අපි dropshipping brand එකක් පටන් ගන්නකොට අපි හැවලාම කරන්නේ වෙන කොයි shop එකක තියෙන item එකක් අපි වැඩි price එකක් දාලා අපි රීසේල් කරනවා. අපි කරන්නේ සේල් නෙමෙයි අපි කරන්නේ රීසේල්. හරිද? ඒක අපි තේරුම් ගන්න ඕනේ අපේ සප්ලයර්ගේ ප්‍රයිසස් සාමාන්‍ය මාකට් එකේ ප්‍රයිසස් වලට වඩා අඩු වෙන්න ඕනේ නැත්නම් විකුණන්න බෑනේ. ඊට පස්සේ අපිට හරි මාකටිං ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ. මොකද දැන් අපි සාමාන්‍ය සප්ලයර් කොහොමද ඩිරෙක්ට් කස්ටමර්ට විකුණනවා හරිද? අපි බඩුව ගන්න කෙනා නැත්නම් අපි බඩුව ප්‍රොමෝට් කරන කෙනාත් වෙන කට්ටියට විකුණනවා. ඒතකොට ඒක විකුණන තීරය තමයි අපි ඒක වැඩි ප්‍රමාණයට වැඩි මුදලක් දාගෙන අපි මේක විකුණන්නේ. ඒකෙම ලේසි දෙයක් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මාකටිං පැත්තේ වල ශක්තිමත් වෙන්න ඕනේ. හරිනේ. එතකොට මම අද වීඩියෝ සීරීස් එකකින් මම කතා කරනවා කොහොමද ඔයාගේම නොමිලේ ඩ්‍රොප් ෂිපින් බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද ඒක ග්‍රෝ කරන්නේ සහ කොහොමද ඕඩර්ස් ගන්නෙ කොහොමද අයිටම්ස් හොයාගන්නේ කොහොමද සම්පූර්ණ වැඩේ කරන්න කියලා කිසිම ආයෝජනයක් නැතුව. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ තමයි මම මේකට අවශ්‍ය වෙන සියලුම සමාජාචාර වල ගයිඩන්ස් ඒ කියන්නේ උපදේශන මොනවද ඕන මම මගේ WhatsApp group එක link එක දාලා description එකේ සහ අදාළ මේ වීඩියෝ කතා කරන හැම දෙයක් ගැනම links අදාළ දේවල් පල්ලා description එකේ අනිවාර්යයෙන්ම මම දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම බලන්න අමතක කරන්න එපා. හරි අපි යමු වීඩියෝ එකට ඉතින්. එතකොට මේ drop shipping වලදී අපි තේරුම් ගන්න දේ තමයි අපි කරන්නේ රීසෙලින් part එක. හරිද? drop shipping කියන නම තිබ්බට ඔතනදී වෙන්නේ රීසෙලින් කරන්නේ. right? රීසෙලින්. එතකොට මේ රීසෙලින් කරනකොට අපි හොයාගන්න ඕනේ ඇත්තටම මේක සෙල් කරන කෙනෙක් අපි හොයාගන්න. right? අපි රීසෙල් කරාට අපි මේක සෙල් කරන කෙනෙක් අපි හොයාගන්න ඕනේ first place. අපි රීසෙල් කරනකොට අපි මේක ඇත්තටම සෙල් කරන කෙනෙක් අපි හොයාගන්න ඕනේ. ඉතින් කොහොමද මේ සෙල් කරන කෙනෙක් හොයාගන්නේ? සෙල් කරන කෙනෙක් හොයාගන්න අපි සප්ලයි මාකට් ප්ලේස් වලට යන්න ඕනේ. සප්ලයර්ස්ලා අපි පිටරට කරනවා. පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා පිටරට ඩොලර් හම්බ කරන්න ඩ්‍රොප් ෂිපින් කරනවා නම් අපිට හොයාගන්නවා පිටරට සප්ලයර් කෙනෙක්. ඒ සමාජාචාර සප්ලයර්ස්ලා අපි හොයාගන්න හැමෝම කතා කරන්නේ AliExpress වගේ තමයි සාමාන්‍යයෙන් AliExpress ඊට පස්සේ eBay පුළුවන් සමහර තැන්වලදී එක එක රීජන්ස් වල එක එක දේවල් තියෙනවා ඉතින්. ඇත්තටම තේරුම් ගන්න ඕනේ ඩ්‍රොප් ෂිපින් ලංකාවට නැතුව රටකට කරනවා කියන්නේ ඇත්තටම payment restrictions වලින් සහ investment එකක් නැතුව කරන එක මාර අමාරුයි. මොකද දැන් eBay drop shipping වල කරන්න ගියත් ඇත්තටම මේ ඒකට ලොකු cost එකක් යනවා ඇත්තටම. ඒක හරි අමාරු දෙයක්. ඒක practical එක කරන්න අමාරුයි. මොකද eBay වල දැන් PayPal payment process එකක් විදිහට නැහැ. Payoneer තියෙන Payoneer වලින් සාමාන්‍යයෙන් අපිට payouts අරගෙන ආයෙ අර customer ගේ order එකෙන් place කරන්න හරි අමාරුයි. drop shipping වල අපි කරන්නේ සාමාන්‍යයෙන් අපිට order එකක් ආවට පස්සේ order details ටික අපේ සප්ලයර් එකේ සයිට් එකේ අපි නිකන් කස්ටමර් කෙනෙක් විදිහට ගිහලා ඕඩර් එක දාලා අර වැඩි ගන්න අපි තියාගන්නවා. ඒ කියන්නේ සප්ලයර් එකේ සයිට් එකේ AliExpress එකේ මොකක් හරි බඩුවක් තියෙනවා ඩොලර් 100ට අපි කරන්නේ ওই ඩොලර් 100 තියෙන බඩුව විකුණනවා ඩොලර් 120ට. ඩොලර් 120ට විකුණලා මේකට මාකටිං කොස්ට් එකක් යනවා. ඩොලර් 120ට විකුණලා ඩොලර් 20 තියාගෙන අපි AliExpress එකේ අර කස්ටමර්ගේ ඕඩර් එක දානවා. ඉතින් කොහොමද ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒකට අපි
ඔයා කලාවට PayPal නැති නිසා Payoneer වලින් හරි අමාරුයි AliExpress වලින් එහෙම orders දාන්න. සමහර Payoneer වලට කාඩ් එකක් ගන්න වෙනවා. ඒ කාඩ් එකෙන් තමයි කරන්නේ payments එහෙම. හැබැයි practical වල අමාරුයි වෙන රටකට drop shipping කරන එක. අන්න ඒ නිසා තමයි අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ කොහොමද drop shipping කරන්නේ කියලා. ලංකාවේ වල drop shipping කරන්න පුළුවන්. ඒකට අපි ඒකට තියෙනවා platforms right. ලංකාවේ drop shipping කරන platforms තියෙනවා. ඔයාලා drop shipping කරන්න කැමති නම් ඒකට කරන්න ඒකට ඔයාලට සප්ලයි කරන්න අවසරයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට හරි අවසරයක් තියෙන drop shipping platforms තියෙනවා. Goodline කියලා කියන්නේ අන්නේ platform එක. Goodline කියලා කියන්නේ අන්න එහෙම ඔයාලට drop shipping කරන්න පුළුවන් බඩු විකුණන බඩු දෙන platform එකක් කිසිම investment එකක් කරන්න නැතුව. ඒ කියන්නේ ඔයාලට කිසිම charges මොකුත් නැහැ. සාමාන්‍ය ලංකාවේ digital payments එක digital payments කියන්නේ PayPal නැත්නම් ගත්තොත් Payoneer වගේ Payoneer සාමාන්‍ය පාවිච්චි වෙන්නේ Payoneer ලංකාවේ Payoneer කියලා කියන්නේ gateway එකක් මේකට වෙන්නේ මේ PayPal ඔය මේ මොකද්ද මේ Stripe ලංකාවට නෑ PayPal ලංකාවට ළඟදී ආවේ ඔය වගේ payments processing වලින් සාමාන්‍ය ලංකාවේ credit card එක e-commerce පැත්තෙන් ඩාස් වගේ වැරෙන්න අර සාමාන්‍ය පිළිගත්ත නැති බ්‍රෑන්ඩ් එකකින් කවුරුත් පර්චේස් කරන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ ඩොක්ටරින් බිස්නස් එක පටන් ගන්න ඕන අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ cash on delivery. මොකද කස්ටමර්ගේ ට්‍රස්ට් එකක් තියෙනවා. ඒ ට්‍රස්ට් එක අපිට ගන්න පුළුවන් cash on delivery පාවිච්චි කරලා තියෙනවා. ඒක cash on delivery පාවිච්චි කරලා කොහොමද ඩොක්ටරින් බිස්නස් එක පටන් ගන්න. right? දැන් ඒකට කරන්න තමයි මේ වගේ Goodline වගේ programs තියෙන්නේ. ඒව හදලම තියෙන්නේ drop shipping කරන කට්ටියට බඩු සප්ලයි කරන සහ ඩිලිවරි ඔක්කොම කරන්න. එතකොට Goodline එක කරනවා ඔයාගේ බිස්නස් එකේ 100ට ඇත්තටම මගේ 40%ක්ම ගන්න Goodline එක තමයි. ඒ කියන්නේ මොකද්ද Goodline එක කරන්නේ? Goodline එක කරන දේවල් තමයි Goodline එක ඔයාලට ඩිලිවරි පාර්ට් එක කරනවා. right? ඩිලිවරි පාර්ට් එක කරනවා. ටිකක් දාන්න. ඊට පස්සේ payments කරනවා. payments වලින් cash on delivery handling cash on delivery payments එහෙම කරනවා ඔක්කොම කරනවා. ඊට පස්සේ stocks manage කරනවා. water stocks කරන ඔයාලා බලන්න දෙයක් නේ. ඊට පස්සේ ඔයාලා website එකක් දෙනවා. website එකක් දෙනවා ඔයාලට අපිට website එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට අර website පැත්තෙන් improvements එහෙමත් ඔක්කොම ඒගොල්ලෝ කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඔන්න ඔය සියල්ලම ඔයාලට කරනවා. ඒකට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ marketing. right? ඔයා marketing කරන්න ඕනේ. ඒ වගේම sales කරන්න ඕනේ. marketing කියන්නේ branding. branding කරන්න ඕනේ, sales කරන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් කරන්න ඕනේ. ඒ තමයි customer handling එක කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද customer කතා කරන්න ඕනේ. customer loyalty එක තියාගන්න, customer විශ්වාසය ගන්න ඕනේ. අන්න ඒ දේවල් ටික කරන්න ඕනේ. ඒක Goodline එක මොකක්ද? Goodline එකේ link එක මම පළවෙනි description එකේ දාලා ඇති Goodline කියලා. මේ Goodline එක link එක මම දාලා ඇති. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලා dropshipper කෙනෙක් අතන reseller කෙනෙක්ගේ join වෙන්න. join වෙනවා පොඩි informations ටිකක් දාන්න තියෙනවා. දැන් මට පස්සේ ඔයාලා reseller කෙනෙක්ගේ join වෙන්න. reseller කෙනෙක්ගේ join වුණාට පස්සේ ඔයාගේ ඔක්කොම informations ටික යනවා Goodline එකේ Telegram account එකට. ඊට පස්සේ ඒ account එකේදී ඔයාලට කියා දෙන්න පුළුවන්. ඔයාලගේ ඔක්කොම සම්පූර්ණ informations එකලා payment details එක අපි commission ගෙවන්න තියෙන. ඒ කියන්නේ Goodline එකේ ඇත්තම ඔයාලට payments handle කරන්න දෙයක් නෑ. ඔයාලට customer ගෙන් සල්ලි අරගෙන ඒක අපිට දීලා එහෙම කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම කරනවා. ඔයාලට තියෙන්නේ orders ගන්න එකයි customer එක්ක කතා කරන විතරයි. මොකද Goodline එක reach වුණාට පස්සේ ඔයාලට තේරෙනවා ඒක සම්පූර්ණ එක affiliate program එකක් වගේ. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? ඔයාලට පුළුවන් ඔයා කොච්චර ගාණක් හම්බ කරන්න ඕනද? අපි දන්න Goodline එකේ දෙනවා ඇඳුමක්. like t-shirt එකක් දෙනවා රුපියල් 900 t-shirt එකක් දෙනවා. ඔයාලට පුළුවන් මම මේ රුපියල් 900 t-shirt එක මගේ කස්ටමර්ට විකුණන්න ඕනේ කීයට? සාමාන්‍යයෙන් රුපියල් 900 t-shirt එක රුපියල් 1300 විකුණනවා රුපියල් 400 මේ ප්‍රොෆිට් එකක් තියාගෙන අන්න ඒක වට තීරණය කරන්න පුළුවන්. ඒක වත් තීරණය කරලා ඒක කස්ටමර් කෙනෙක්ට සෙල් කරන්න පුළුවන්. සෙල් කරනකොට ඔයාලට වෙබ්සයිට් එකක් නැහැ. ඔයාලට මුකුත් නැහැ. එතකොට මොකද කරන්නේ? Goodline එකේ ඔයාලට ස්පෙෂල් ලින්ක් එකක් දෙනවා. අපි ඒකට කියන්නේ affiliate link කියලා. affiliate link එක ID එකක් එක්කවට ඔයාලට මුනේ. ඒ කියන්නේ link එක තියෙන්නේ ඔයාලට විතරයි. අන්න ඒ link එකක් ඔයාලට දෙනවා. එහෙම link එකක් ඔයාලට දුන්නාට පස්සේ ඒ link එකෙන් කවුරු කස්ටමර් කෙනෙක් order එකක් දැම්මොත් ඒ order information ටික දෙනවා register කරලා දාපු WhatsApp number එක. right? WhatsApp number එක තමයි ඒ order details ටික එන්නේ.
ඒගොල්ලෝ ඩීටේල්ස් එක ආවට පස්සේ ඔයා කස්ටමර්ත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ ඕ ඩීටේල්ස් එක නම ගම ඕවා තමයි එන්නේ. නම ගම ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක ඕඩර් අයිටම් එක සයිස් එක කලර් එක අන්න ඕවා තමයි එන්නේ. ඊට පස්සේ ඔයාගේ ඉන්ෆර්මේෂන් ටික ඇවිල්ලා ඒක දානවා ටෙලිග්‍රෑම් ඇඩ්මින්ට. good line ඇඩ්මින්ට. good line ඇඩ්මින්ට දැම්මම පස්සේ ආයෙ ඔය ටික දානවා ඒගොල්ලන් ඩිලිවරි ටීම්ස් වලට ඒක ඩිලිවරි කරලා ඔයා අර හාන්සේ වදින විකුණුයි අන්නේ කමිෂන් එක මාසාන්තික සද්දයකට සැරයක් හරි ඔයාගේ බැංක් එකටම ගෙවනවා. ඉතින් ඔක තමයි good line එකේ process එක. අපි ඊළඟ වීඩියෝ කතා කරමු කොහොමද good line එකේ orders ගන්න කොහොමද good line එක විස්තර මොකක් කතා කරනවා ගොඩක් ඒවල් පොඩි මේකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් විතරයි. කොහොමද ලංකාවේ ඔයාගේම ඩොක්ස් වීඩියෝ